නැවට වටේට උදේ අපේ ඉඳලා රෑ 10 වෙනකම් විතර වැඩ කරනවා. ඉතින් good morning සුබ දවසක් කියලා පිළිගන්න. මම වැඩ කරන රෙස්ටුරන්ට් එකේ වැඩ වෙන්නේ කොහොමද? මම එක වැඩ කරන ප්‍රමාණය මම කොහොමද වැඩ කරන්නේ? ඒ වගේ දේවල් ටිකක් එක්ක පොඩි වීඩියෝ එකක් කරනවා. වීඩියෝ එක බලන්න කැමති කට්ටිය වීඩියෝ එක බලන්න පුළුවන්. ළම වීඩියෝ එකේ තියෙන දේවල් සේරම මම ඉදිරියට කතා කරනවා. වීඩියෝ එකත් එක්ක ඇඳලා ඉන්න. ඔක් කියන්නේ මේ දවස්වල හරිම අමාරු කාලයක්. මරත් එක්ක හදන්න සීනි දාලා තමයි එතුළට දාන්න ඕනද? ඔව් එකයි හරි thank you ඒක බිල පාංගලක් ආව වැඩ පටන් ගන්නවා. නැදින් උදේ අපේ ඉඳලා රෑ 10 වෙනකම් විතර වැඩ කරනවා. මෙතන ඉඳලා මට කියලා පුටු දාලා තියෙන බල්ලෝ 9 කුරට මේක එලි මහන්න විදියට අදලා තියෙනවා. එතනක් තියෙනවා මේ ටික. මේක ටේබල් 30ක් විතර දෙනවා අපේ පිටිපස්සට යනකම්. මෙතන ඉඳලා මෙතන ටේබල් 6යි. ඊට පස්සේ මේ ටික කොහොම පිටිපස්සට දෙනවා ටේබල් කොහොම 30ක් තියෙනවා. අපි ඉස්සරහට ටික ඉවරයි ටික අතු ගාලා කරලා දැන් තියෙන්නේ පිටිපස්සේ කියලා එතන තියෙන ටේබල් 10ක් විතර අපි ටික ඒ පැත්ත ක්ලීන් කරලා දාගන්න ඕන. ඊට පස්සේ උඩ තියෙනවා අපි උඩ බලන්න උඩ පොට් එකක් තියෙනවා ලස්සන ඒක රෑට මරු මම වීඩියෝ එක පෙන්නන්නම්. දැන් මොකද මේක ටික අතු ගන්න තියෙන්නේ මේ ලයින් ටික ක්ලීන් කරලා දාන්න ඕන. තව එක දෙයක් මෙතන තියෙන සීගර පොයින්ට් එකක් තියෙනවා මොකටම පේනවා වගේ නේ. ඉතින් මම දැන් පෙන්නන්නේ නැහැ අපි උඩු මහල අපගාත් එක්ක තමයි මේක මේ සම්පූර්ණ රෙස්ටුරන්ට් එක වදිලා තියෙන්නේ. එතකොට හරියට මාළු මේක නගින්න මේ තියෙන්නේ තේනවද ඔයාලට? දැන් මේ ටේබල් ඔක්කොම ලී වලින් තේනවද? මොලි වලින් හදලා තින්නේ සම්පූර්ණයෙන් මේක මේ තේනවද වහල් සෙට්ලා තියෙන අඹ ගහක්. අඹ ගහේ තමයි සම්පූර්ණ සීන් එක ගිහලා තියෙන්නේ. ඒතර මේක රෑට මාරම ලස්සනයි. ලයිට් දැම්මා මේ අතරට ලයිට් තියෙනවා. මේක ඇතුලේ ඉතින් වෙන මාතල්ලන්නේ නැවක ඉන්නා වගේ තමයි දැනෙන්නේ. ඉතින් මෙහෙට තියරින් තියෙන මහ පාර මේන් රෝඩ් එක. දැන් වාහනේ මනොත් වෙනවා. පොඩ්ඩ මේවා තියෙන අර ඒන්ෂන් ගතියට තමයි ඇන්ටික් ගතියට තමයි හැමදේම පිටලා තියෙන්නේ. මේ ටික ෂේප් එක යතු ගාගෙන පල්ලයට බයිනවා. අතුපතු ගාන වලට සේරම ඉවරයි. දැන් නම් දැන් තියෙනදි පල්ලයට ගිහිල්ලා වැඩ ටිකක් තියෙනවා. ඒක කරන්න ඕන. තව එක්කෙනෙක් කියනවා මේ වැඩට එයා තාම ඇවිල්ලා නැහැ.
ඉතින් මට තමයි ටිකක් කරන්න දැන් වෙලාව 10:00යි. ඉතින් මේක තමයි මගේ කැමරා ටයිම් එක. මේ ටයිම් තමයි කන්නේ. ගෙස්ලා නැත්තම් කොහොමද මේ ටයිම් එකට කනවා උදේ කෑම එක. ඉතින් මේක තමයි මගේ වත් එක. ආලා තෙල් දාලා තියෙනවා, මොකද මික්ස් දාලා සෝයා තියෙනවා, චිලි පේස්ට් එකක් තියෙනවා. දැන් මට තියෙන වැඩේ තමයි මම මෙතන ඉස්සරහින් ඉඳලා ඉතින් ආයන සුද්දොන්ට කියන්නේ එන ෆෝර්නස්තර මම කතා කරන්න ඕනේ. එහෙම කෙස් එක තමයි තියෙන්නේ. මේ දවස්වල ෆෝර්නස්ත ගොඩක් අඩු හින්දා සුද්දෝ ඒ කියන්නේ පාරේ නෑ එක්කෙනෙක්වත් ගොඩක් මේ දවස්වල සුද්දෝ අඩුයි. එහෙම එක්කෙනෙක් තමයි නැත්තම් වාහන වලින් ගෙනල්ලා දාන පාටි එකක් තමයි. නැත්තම් සුද්දෝ ගොඩක් පාගන්න මේ දවස්වල නෑ. මේ දවස්වල ඔෆ් සීසන් හින්දා පෙරහැර සීසන් එක එනවා ඊළඟ දැන් මේ මාසේ මේ කියන්නේ මාර්තු අප්‍රේල් මැයි මාසේ මැයි ජූනි වල ජූනි ජූලි අගෝස්තු වගේ වෙනකොට ගොඩක් ගෙස්ලා එනවා. ඒ දවස්වල CCTV පැත්තේ කොහොමද ගෙස්ලා අඩුයි. නැත්නම් මේ ටයිම් එකට ලන්ච් ටයිම් එක කියන්නේ ගොඩක් බිසි ටයිම් එකක්. අනිවාර්යෙන් අපි එහෙන බිසි ටේබල් 10-15ක් විතර පෙරනවා. රාය වෙනකොට ඊට වැඩි අපි වැඩි කරනකොට 11 විතර වෙනවා, 11:00 විතර වෙනවා. උදේ බ්‍රෙක්ෆාස්ට් එක රෙච්චර නැති වුණොත් ලන්ච් එක වෙනකොට 11-12 විතර වෙනකොට ලන්ච් ටයිම් එකට සුදු වෙනවා. ඊට පස්සේ 12 ඉඳලා 4 විතර වෙනකන් ලන්ච් එක ඇතුළේ යනවා දිගට. 12 1 2 3 4 4:00 5 විතර වෙනකන් ලන්ච් ටයිම් එක ඊට පස්සේ වරි පොඩි බ්‍රේක් එකක් දීලා අපි කාලා යෑම 5ට විතර. ඊට පස්සේ ඩිනර් එක සෙට් වෙනවා. කට්ටිය සීකිරේ නැගලා ඉවරලා ඔය බීර් එකක් එහෙම බොන්නවා. එනවා ඩ්‍රින්ක්ස් මාරි බොන්න එනවා. ඊට 6 ඉඳලා 6 7 8 9 විතර වෙද්දී ඩිනර් එක සෙට් වෙනවා කට්ටිය. ගොඩක් සමහර දවස්වලදී හුස්ම කරගන්න බැරි තරමට බිසි වෙනවා. ඒ කියන්නේ ටේබල් 30ක් තියෙනවා. ටේබල් 30ම වගේ පිරෙන දවස් තියෙනවා. ඉඩක්ම තියෙන දවස් තියෙනවා. ඒකෝර මේ හරිය සම්පූර්ණ වෙන රෙස්ටුරන්ට් 4-5 ඔක්කොම එක දිගට ඉතින් ඔක්කොම ෆෝර්නස්ලා පිරෙනවා. ඒ ටයිම් එකට ඉතින් අපි පට්ට බිසි. මේ දවස්වල ඉතින් නිකන් යනවා. මේ දවස්වල බිස්නස් උත් අඩුයි. අපිත් දාසුන්න එකත් වෙන පායන වැඩක්. උදේ කරපු වැඩි ගස් කරලා අතකට දාලා පරු ටික රැස්ස කරගෙන ඔක්කොම කරගෙන වරා වුණා. තාම ඒක සුද්දෙක් නැහැ. ඉතින් උලක් නැහැ. වැඩි කරගෙන යන්න තියෙන බලමු තව වෙලා. සීගිරි ගල ආසන්නයක තමයි. ඒ කියන්නේ සීගිරි ටවුන් එකේම තමයි මේක තියෙන්නේ. මේක දැන් මම වඩ 500 ගාණක්. ඉතින් මට කියන්න තියෙනවා මේක තමයි මගේ දවස් ගෙවන විදිහ. ඉතින් මම රැය වෙලා උදේ ඉඳලා රැය වෙනකම් ඉතින් මේව තමයි වැඩ කරන්නේ. දැන් අපේ කැෂියර් එක මේ කැෂියර් එකත් කරනවා. මේක තමයි ජූස් බායි එක. ජූස් බායි වුණත් අවුලක් නැහැ. මේ දවස්වල ඉතින් අවාරේ ඉඳලා පළතුරු තියා මොකක්වත් දකින්න නැහැ. හරියම පුංචි තැනක ලස්සන කේමක් ගහලා තියෙනවා. මේවට වටේටම තියෙන රෙස්ටුරන්ට් ඔක්කොම සමහර දේවල් තියෙනවා. ෆෝර්නස් වල කියලා කිව්ව දේවල් ගොඩක්. ඉතින් මම දැන් රැ වෙලා තියෙනවා. මෙන්න අපේ මම උදේ පෙන්න පුඩ තට්ටු ලයිට් දාලා මෙතෙන් දපරත් විව් එක මාර ලස්සනයි. එනවනේ කොහමද කියලා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක අදට ඉවර කරනවා. මෙතනින් පස්සේ මේ ටයිම් එකේ එක ෆොරන කෙනෙක්වත් නැහැ. ඉතින් මම තමයි දවස් අද දවස් ගෙවුනේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, පුළුවන් නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. ඉතින් මං ගිහින් එන්න. See you.